පෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. රජයේ නිල ඉන්ධන QR පද්ධතිය ලෙස පෙනී සිටිමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරා ගන්නා ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. ඊයේ 16 වෙනි දින පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස සකස් කරන ලද මෙම ව්‍යාජ අඩවි හරහා පරිශීලකයන්ගේ තොරතුරු ලබා ගැනීමට කූට පිටිස් උත්සාහ කරන බවයි. රජය විසින් ඉන්ධන අවසරපත් නිකුත් කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ fiopass.go.lk යන නිල වෙබ් අඩවිය පමණක් බවත් වෙනත් කිසිදු අන්තර්ජාල ලිපිනයක් හරහා තොරතුරු ලබා නොදෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.